මල්සේනා පාවේ පාවේ දැසේ දැවටේමා සිත්තම් වීලා මානෙත් මානේ සෙනෙහේ සුවසේමා. Hi guys, welcome back to my YouTube channel. ඉතින් ඔයාලා හැම කෙනෙක්ම ආදරයෙන් පිළිගන්න මගේ YouTube channel එකට. ටික දවසකින් තමයි අපි මේ අලුත් vlog එකකින් හම්බ වෙන්නේ. ඉතින් කියන්නකෝ බලන්න ඔයාලට කොහොමද කියලා. අද අපි දෙන්නටම නිවාඩු දවසක්. Then we thought අපි කොහේ පොඩ්ඩක් ඇවිදින්න ගියනම් හොඳයි කියලා වගේ. So guys, you already know where we are at now. We are in Oruwella beach. This is not our first time. This is our second time. අපි first time එද්දි මෙතන beach එක වැඩි famous වෙලා තිබුණේ නැහැ. හැබැයි දැන් මේ beach එක ගැන දන්නේ නැති කෙනෙක් නැති තරම් ඉතින්. දැතේ විලිලා ආලේ විරලේ අපි දෙන්න විදන් යමු කාලේ ගිරිලා අවසානෙත් දැතින් මල්ලන්නිමු අපි ලියලා අපේ කතාවේ අවසානේ තුටින් නිමාවේ. ඇත්තටම මේ තන පොදුම තරම් ලස්සනයි. ඒක හිම වෙන්න මේ සන්නක තමයි මෙන්න මේ පේන view එක. ඔයාලට ඔය පේනා වගේ ස්වභාවිකව පිහිටලා තියෙන පාෂාණ නිසා තමයි මෙතන මෙච්චරක ලස්සන වෙලා තියෙන්නේ. ඉතින් මේ පුංචි ලංකාව ඇතුලේ මේ වගේ ලස්සන තැන් තව කොච්චර හැංගිලා තියෙනවද? මේ ලොකේෂන් එක තියෙන්නේ බලපිටියේ. ඔයා තාමත් ආවෙ නැති කෙනෙක් නම් ඇවිල්ලා බලන්න. ඇත්තටම හරිම ලස්සනයි. ඒ වගේම තමයි ඔයාලා මෙතනට කලින් ඇවිල්ලා තියෙනවා නම් ඔයාලට මෙතන ලස්සනයිද කියලා කියන්නකෝ බලන්න. නෙතුනො නිදන මොහොතක විමසමි හද පවසන රසට හිත වැටි තව ලං කරගන්නට සිතුනි මට නම් ඔය දෑතින් අල්ලා. මේ දවස්වල ගොඩක් රස්න නිසා අපි අද උදෙන්ම මෙතනට එන්න පිටත් වුණා. හැබැයි ඉතින් ඒ එද්දිත් මෙතන ගොඩක් සෙනඟ හිටියා. ගොඩක් කට්ටිය මෙතනට එනවා මෙතන ෆොටෝ ෂූට්ස් ගන්න. ඒ නිසා ගයිස් අපිට ගොඩක් වෙලා බලාගෙන ඉන්න උනා මේ ලස්සන වීඩියෝස් ගන්න. දැන් ඉතින් අවුවත් ගොඩක් සැර වෙලා තියෙන්නේ. ජීවිතේ වේදනා අපි මෙතන ගොඩක් ලස්සන ෆොටෝස් වීඩියෝස් ගත්තා. ඉතින් අපේ ලස්සන ෆොටෝස් අපි අපේ සෝෂල් මීඩියා වල පබ්ලිෂ් කරලා තියෙනවා. ඔයාලට බලන්න පුළුවන්. අපි දැන් මෙතනින් චුට්ටක් එහාට ඇවිදගෙන යන්න තමයි හදන්නේ. මේ පේන තැනින් තව එහාට ඇවිදගෙන යන්න පුළුවන්. හැබැයි ගොඩක් අවසර නිසා අපි යන්න ගියේ නැහැ. ගයිස් බලන්නකෝ මෙතන බීච් එකේ ලස්සන පුදුම තරම් ලස්සනක් තියෙන්නේ. අපි ඉතින් පොන්චි කාලේ ඉඳන්ම නිතරම මොහොත දකින්නවනේ. ඒත් මට වෙනදටත් වඩා මේ දවස්වල මොහොත හරිම ලස්සනට පේනවා. මේ වෙලාවේ මෙතන මාරම රස්නේ. ඒත් අපිට මේ ලස්සන view එක දාලා මෙතන යන්න හිතෙන්නේ නැහැ. ඒ නිසා අපි දෙන්න තවත් ටිකක් වෙලා මෙතනට වෙලා බලාගෙන හිටියා. ඔයාලත් බලන්නකෝ මේ ලස්සන view එක. සිතිජයමයි මේ පාමින් සිත් රටා ඇතින් සීනයේ ගිලෙනා දිනයක හමු වෙන දිනයක වෙන් වෙන. දැන් අපි මෙතනින් පිටත් වෙන්න තමයි හදන්නේ. ඉතින් බලන් ඉන්නකෝ අපි ඊළඟට යන්නේ කොහෙද කියලා. රස්න නිසා මාරම තිබහයි. ඒ නිසා අපි දැන් මේ බල යන්නේ ඊළඟ තැනට යන්න කලින් බොන්න මොන හරි තියනවාද කියලා. ඒ යන අතරමඟ තමයි අපි දැක්කේ තැඹිලි විකුණන තැනක් තියෙනවා. අපි තැඹිලි ගෙඩි දෙකක් බොන්න ගත්තා. ඒකත් බීලා චුට්ටක් වෙලා මෙතන ඉඳලා අපි ආව අපේ ඊළඟ තැනට. Guys, you know what is this? This is the
Turtle Conservation Center. මේ හරිය මේ වගේ ගොඩක් Turtle Conservation Centers තියෙනවා. අපේ තියෙන reviews ගොඩක් එහෙම බලලා තමයි මේ location එක select කරේ. This is near to the Ahongala police station. තුලද අප ගමන්ම මුලින්ම තියෙන පොඩි aquarium එකක්. ඉතින් බලන්නකෝ මෙතන ඔයාලා අඳුරන කඩේ ඉන්නවද කියලා. ජීවිත නව පෙරදී මුතු සොයන අය කොහෙදෝ පනනල පාගා අපි turtle ගේ කට ඇතුලෙන් ඇතුල් වෙලා aquarium එක බලුවේ බඩ ඇතුලේ ඉඳන්. දැන් අපි මේ turtle ගෙන් එළියට යනවා. අපිට මෙයාලා වෙනම guide කෙනෙක් දෙනවා මේ දේවල් explain කරන්න. ඉතින් ඒක නම් ඇත්තටම මාරම useful. මේ තියෙන්නේ turtle eggs. මේවා හරිම soft look එකක් තියෙන්නේ. මේ බෝඩ් ගහලා තියෙන තැන්වල වැලි යට turtle eggs තියලා තියෙනවා. ඒ තැන්වලින් සැරින් සැරේට පැටව එළියට එනවා කියලා තමයි යාලා කිව්වේ. හැබැයි මම ආසාවෙන් බලන් හිටියේ මේ වෙලාවේදී පැටියෙක් එළියට එයිද කියලා. ඒත් ආවේ නැහැ. මේ ඉන්නේ මීට දවස් කිහිපයකට කලින් පිටර වලින් එළියට ආව චූටි පැටව. බලන්නකෝ එයාලා දඟල ඉන්න විදිය. මෙයාලා කිව්වේ මේ පැටවන්ව පොඩි දවසක් තියාගෙන ඊට පස්සේ මොහොතට අතාරිනවා කියලා. ඉතින් අපිට උනත් මෙතනින් පැටව අරගෙන මොහොතට දාන්න පුළුවන්. මේ ඉන්නේ එහෙම අහඹලිස බිත්තරයකින් එළියට ආපු ඇලිකස් බෑවේ. අතන මෙයා හරිම ලස්සනයි නේද? මේ ඉන්නේ තවත් ලස්සන යාළුවෙක්. එයාට වීඩියෝ එකට එන්න බෑ කියලා යන්න තමයි හදන්නේ. මේ ඉන්නේ මොහොතේදී දැලකට හරි බෝට්ටුවකට හරි අහුවෙලා ආබාධිත වුණ කැස්බෑවෙක්. මෙයාට නම් ටිකක් වයසයි වගේ තමයි පේන්නේ නම්. මේ ඉන්නෙත් ඒ වගේ ආබාධිත වුණ තවත් වයසක කැස්බෑවෙක් තමයි. මෙයාලා නම් සාමාන්‍ය turtlesලා තමයි මේ ඉන්නේ. මේ වගේ අය ඉතින් අපිට ගොඩක් දකින්න පුළුවන් අයනේ. ඔයාලට දැන් මේ පේන්න ඉන්නේ නම් කැස්බෑවෙක් නෙමෙයි තාරකා ඉබ්බෙක්. මෙතන ඉන්නේ අපි අර කලින් දැක්ක චූටි කැස්බෑවන්ට වඩා පොඩ්ඩක් ලොකු අය. ඔයාලා හිතන්නේ දැන් මේ පේන turtlesලා මොන වගේ ඇති කියලාද? මෙයාලා ගොඩක් දරුණු turtles විශේෂයක්. අපි ඒ නිසා මෙතනට වැඩි ලං වෙන්න ගියේ නැහැ. ඔයාලා මෙතනට යනවනම් මෙතන ඉන්න ගයිඩ්ලාගේ ගයිඩන්ස් එකක් නැතුව මේ ටැන්ක්ස් වලට අත දාන්න turtlesලා අල්ලන්න වගේ දේවල් කරන්න යන්න එපා. මොකද අපිට අයිඩියා එකක් නැහැ මේ turtlesලා මොන වගේ විදිහකට රියැක්ට් කරයිද කියන එක. ඒ නිසා ගයිඩන්ස් එකක් නැතුව කිසිම වෙලාවක මේ ටැන්ක්ස් වලට අත දාන්න එපා. මේ ඉන්නේ අපි කලින් දැක්ක වගේම ඇලිකස් බෑවෙක් තමයි. ඉතින් මෙයා මේ වෙලාව අසනීපෙන් ඉන්න නිසා එයාට බෙහෙත් ගන්න ගමන් තමයි මේ තියෙන්නේ. අපි ඉතින් එයාට ඉක්මනටම සනීප වෙන්න කියලා විශ් කරමු. ඇත්තටම මෙයා හරිම ලස්සනයි. මෙයා මෙහෙම පෙවුනට මෙයාට අවුරුදු 5ක් වගේ තමයි වයස වෙනවා කිව්වා. දැන් අපි turtlesලා බලලා ඉවරයි. ඔයාලා මෙතෙන්ට ආවොත් මෙතන මේ වගේ තමයි තියෙන්නේ. අපි දැන් ඊළඟට යන්නේ තවත් තියෙනවා පොඩි aquarium එකක් බලන්න. හයි මේ ඉන්නේ ඉතින් අපි දෙන්න තමයි. මෙතන ඉන්නේ තව මොහොතේ ඉන්න මාළු විශේෂ කීපයක් තමයි. මෙතන ඉන්න ගොඩක් අය අපි ආහාරයට ගන්න මාළු විශේෂ. බලන්නකෝ ඔයාලත් මෙයාලව අඳුරනවද කියලා. මට මේ හැමෝගෙම නම් මතක නැහැ.
මෙතනදී ආවොත් ඉතින් මේ හැම දෙයක්ම හොඳට පැහැදිලිව මේ කට්ටිය අපිට එක්ස්ප්ලেইন කරලා කියලා දෙනවා. මේ ඉන්න හරිම කම්මැලි ෆිෂ්ලා ටිකක් තමයි. බලන්නකො හෙලවෙන්නවත් නැතුව එතන අයිනට වෙලා ඉන්නවා. ඔයා කලින් මෙතනදී ඇවිත් තියෙන කෙනෙක් නම් ඔයාලගේ එක්ස්පීරියන්ස් එක කොහොමද කියලා අපිටත් කියන්නකෝ. This is the end of this experience. ඉතින් මට නම් ඇත්තටම experience එක මාරම හොඳ. අපි ගන්න පුංචි ටිකට් එකෙන් තමයි මේ දේවල් මේන්ටේන් කරලා ලස්සනට බලා ගන්න. ඉතින් ඒ ගානට මේක worth. දැන් නම් අපිට හරිම බඩගිනි. ඒ නිසා අපි ලන්ච් වලට තැනක් බලන්න යන්න තමයි දැන්. මම ඔයාලට කලිනුත් කිව්වා වගේ මට අද වෙනදට වඩා මොහොත පුදුම තරම් ලස්සනට පේනවා. අර ඈත පේන ලස්සන නිල් පාට දිහා ඇස් දෙකෙන් බලන් ඉද්දි හිතට දැනෙන්නේ පුදුමාකාර සැනසීමක්, ඒ වගේම හරි අමුතු හැඟීමක්. ඉතින් අපි යන අතරමඟ තමයි මේ තැන දැක්කේ. ඒ තැන දැකලා අපිට නවත්තන්න නැතුව යන්න හිතුන්නේ නැහැ. ඒ නිසා අපි දෙන්න පොඩ්ඩක් මෙතන නැවතුණා. මොහොත බීච් එක කියන්නේ දැන් අපිට පුංචි කාලේ ඉඳන්ම හොරු පුරුදු තැනක් තමයි. හැබැයි ඒ කොච්චර ගියත් කවදාවත් එපා වෙන්නේ නැති තැනක් තමයි මේ මොහොත කියන්නේ. පැය ගාණක් වුණත් මේ ලස්සන මොහොත දිහා බලාගෙන ඉන්න පුළුවන්. මේ ප්ලේස් එක තියෙන්නේ ඉන්දුරුව ගෝල් රෝඩ් එක අයිනම තමයි. මෙතනිනුත් උඩට ඇවිදගෙන යන්න පුළුවන්. හැබැයි මේ ටයිම් එක ටිකක් අමාරු නිසා අපි ගියේ නැහැ. වෙන දවසක යනවා කියලා හිතුවා. මේක තවත් සීක්‍රට් බීච් එකක් වගේ තැනක් තමයි. ඔයාලා මේ හරින් යන කෙනෙක් නම් අනිවාර්යෙන්ම මේ තැනට ගිහින් බලන්න. පතන්නම් නුඹ හැමදා මගේ වෙනවද නිවෙන්නම් මම හැමදා නුඹේ උරමත මල් වලින් සරසන්න නුඹගේ හින ඉන්නවා මං නුඹ ළඟින් මේ හැම රැම සැනසුවේ නුඹ නේද මා හැමදාම Now we are coming to take our lunch. අපි ඉතින් බීච් එක අයිනෙම තියෙන තවත් තැනකට ආවා අපේ ලන්ච් එක ගන්න. මේ ප්ලේස් එකත් හරිම ලස්සනයි. බීච් එක අයිනෙමයි තියෙන්නේ. මේකේ නම තිබ්බේ The Wave Restaurant කියලා. පාර්ටිස්, බර්ත්ඩේස් වගේ සෙලිබ්‍රේට් කරන්න නම් ලස්සන ප්ලේස් එකක් මේක. අපි මීට කලින් මෙතනට ඇවිල්ලා තියෙනවා කීප පාරක්ම. අපි දැන් මේ බලන් ඉන්නේ අපේ මේල් එකේ නිකන් තමයි. මේ තියෙන්නේ අපිට පේන view එක. මෙතන ලස්සන ෆොටෝ ලොකේෂන්ස් එහෙමත් ගොඩක් තියෙනවා. මේ තියෙන්නේ අපේ ලන්ච් එක. මෙතන ෆුඩ් වල ප්‍රයිස් ගත්තොත් එහෙම රීසනබල් ප්‍රයිස් වලට තමයි තියෙන්නේ. දැන් අපි ලන්ච් එකෙන් ඉවරයි. අද අපි පුංචි ට්‍රැවල් එක ගැන ඔයාලට මොකද හිතෙන්නේ කියලා කියන්නකෝ බලන්න. ඔයාලා ගිහින් තියෙන මේ වගේ ලස්සන ට්‍රැවල් ලොකේෂන්ස් අපිටත් කියන්නකෝ. අපි දැන් ගෙදර යන්න තමයි හදන්නේ. ඉතින් ආයෙමත් දවසක ලස්සන vlog එකකින් හම්බ වෙනකම් බයි බයි.